ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා කවුද? නිවැරදි පිළිතුර A. C.W.W. කන්නන්ගර. ඉන්දියාවේ ජාතිය පියා ලෙස හඳුන්වන්නේ කවුද? නිවැරදි පිළිතුර B. මහත්මා ගාන්ධි. විශ්වයේ ප්‍රථම මානව හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ ඒ පුද්ගලයා කවුද? නිවැරදි පිළිතුර A. ක්‍රිස්ටියන් බර්නාඩ්. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා අගමැති කවුද? නිවැරදි පිළිතුර B. සිරිමාවෝ බණ්ඩාරනායක. ශාන්ති නොබෙල් ත්‍යාගය දෙවරක් ලබාගත් එකම පුද්ගලයා කවුද? නිවැරදි පිළිතුර C. කිසිවෙකුට දෙවරක් නොලැබේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ ආරම්භකයා කවුද? නිවැරදි පිළිතුර B. බිල් ගේට්ස්. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය නොබෙල් ත්‍යාගය ලැබූ එකම පුද්ගලයා කවුද? මෙහි නිවැරදි පිළිතුර පහලින් කමෙන්ට් කරන්න. විද්‍යුත් බුබුල නිපද වැඩි දියුණු කළ ප්‍රසිද්ධ නව නිපැයුම්කරු කවුද? නිවැරදි පිළිතුර B. තෝමස් එඩිසන්. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ සහ ජනාධිපති තනතුර දරූ නායකයා කවුද? නිවැරදි පිළිතුර B. නෙල්සන් මැන්ඩේලා. ඇපල් සමාගමේ සහ-සංස්ථාපකයා සහ iPhone නිර්මාණකරු ලෙස ප්‍රසිද්ධ පුද්ගලයා කවුද? නිවැරදි පිළිතුර C. ස්ටීව් ජොබ්ස්.